ටියුලිප් මල් තියෙන තැන කොහොඳයි ඈ ලා මේ ඉන්නේ අර හරක් තියක් නෑ මයිස් දශම ඔයාලා අපි කොහොම හරි දැන් වැරදි ස්ටේෂන් එකට ගිහිල්ලා ඊට පස්සේ දැන් හරි ස්ටේෂන් එකට බැවිලා තියෙනවා කලින් ගිහුවා නෝමල් යන එකට මම පොඩ්ඩකට හලෝ යාළුවනේ කොහොමද අද අපි පොඩි ගමනක් යන්න යනවා ලස්සන ටියුලිප් මල් තියෙන තැන බලන්න තමයි අද යන්නේ අපි දෙන්න යන්නේ කොහෙද තියෙන්නේ කොවින්ට්‍රි පැත්තට විතර තියෙන්නේ පැයක් විතර යන්න තියෙනවා අපි ගිහිල්ලා බලමු ට්‍රේන් එකේ ගිහිල්ලා තමයි චුට්ටක් යන්න තියෙන්නේ පැය එකමාරක් වගේ දුරක් වෝක්ෂයා කියලා තියෙන අන්නේ පැත්තේ පෝස්ට් එක නම් CV කියලා පෙන්නන්නේ ඒ කියන්නේ කොවෙන්ට්‍රි පැත්තේ වෙන්නේ නැති. ඒ තියෙන එකක් අපි දන්නේ නැහැ කොහෙද කියලා කොහොම හරි ටිකට් දාගත්තා. අද නිවාඩු දවසේ ඉඳන් පොඩ්ඩක් අවුවත් ආවෙ වෙනද ෂෙප් එකේ යන්න කියලා බැලුවා ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. ටියුලිප් මල් කොහොමද තියලා. ලස්සන ෆොටෝස් වල දින පාක් එකක්. අපි බලමු ගියාට පස්සේ. දැන් අපි ස්ටේෂන් එක ගාවට ඇවිල්ලා තියෙන මේ ඉස්සරහ තියෙන ස්ටේෂන් එක. මේක තමයි කියන්නේ නිව් ස්ට්‍රීට් ස්ටේෂන් එක කියලා. තනින් ඇතුළට ගිහලා තමයි මේක තමයි අර මම ෆොටෝස් දාලා තියෙයි හරකෙක්ගෙන් හදපු හරකෙක් හදලා තියෙන ඒ වගේ ලොකු ස්ටැචු එකක් තියෙනවා ඒකක් තියෙන මේක ඇතුලේ ඔව් ඒක පොඩි රිපෙයාරින් වගේ කරනවා කලින් නම් මෙහෙම තිබුණේ නැහැ මෙහින් ට්‍රේන් එක තියෙන්නේ 1:15ට තව වෙලාවක් නම් තියෙනවා ගොඩක් කලින් යන හින්දා ට්‍රේන් එකේ ගොඩක් කලින් එන්න කියලා තමයි බැලුවා බලමු ඊට පස්සේ ට්‍රේන් එක අල්ල ගන්න පුළුවන්ද ප්ලැට්ෆෝම් එක මට මතකත් නැහැ කලින් වගේ නෙමෙයි දැන් කාලෙකින් යන හින්දා ඉන්ටර්නැෂනල් එකක් වෙනවා නේද මේක මෙහි තියෙනවා පවර් බෑන්ක් ගන්න පුළුවන් සල්ලි තියෙනවා කියන්නේ රෙන්ට් එකට වගේ පවර් බෑන්ක්ස් මම ටිකට් එක ගෙවුවා WhatsApp එකේ මොකක් යස්සේ ඉතින් අරගෙන යන්න තිබ්බනේ අපිට හැට් එකක් ගන්න යනවා ඒ පාරේ මේ යන ගමන් අපි ටියුලිප් එකේ ෆොටෝ ගන්න වෙන්නේ නැති බලමු ඉතින් හැට් එකකුත් අරගෙන ये उससे छुपा है अब तो ये सुआ नहीं हाँ ये करना गन्ने के वस्तु पाड़ी हरियाणा ඈ දමු ඔන්නම තමයි කඩ දැක්කහම වෙන වැඩියක් මේට එක කඩ ඒක හොඳයි ඈ කාය
තියෙනවා දේවාට හොඳයි ඉතින්. මේක කී? ඇයි? ඕක? එන ඔග මේවත් අරුත් දන්නේ පස්සේ අයි පස්සේ බලන්න පස්සේ ඔන්න හොඳම ගමක් යන්න කිව්වහම වෙන වැඩි මෙහෙමයි බඩු ගන්නකොට දැක්කහම ගන්න ඕනේ නැතුව තෝර ගන්නම කිව්වොත් එහෙනම් පාඩු වෙනවා ඒක වගේ සේල් හම්බුන වෙලාව ගන්න තියා ගන්න ඒක තමයි සිස්ටම් එක කවුදින් මෙතන ගානත් අහන්න පොඩ්ඩක් හරි ඒක 170ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා 20 කීයද ගත්තා කීය අය 40 කින් තියෙන අපි අරන් බලමු මේ තියෙන්නේ ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් කියලා මේ ඉන්නේ අර හරකෙක් ඉන්නේ මේක හදපු එක බුල්ලා දෙන්නෙක් ඉන්නවා මෙයා මේ පස්සේ හද බුල් කෙනෙක් උඩ තියෙන මෙටල් බුල් වගේ නෙමෙයි මෙයා වගේ ඔළුව හොලවනවා මේ බුල් එතකොට මෙතනින් පහළට ගිහිල්ලා දැන් අපි යන්නේ ගැලෙම්ම ස්ටේෂන් එක තියෙන ග්‍රවුන්ඩ් එකට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ස්ටේෂන් එක තියෙන්නේ මේ වත්තේ ස්ටේෂන් එක මේක ඇතුළ තමයි යන තියෙන ස්ටේෂන් එකට යන එක ටිකට් කලින් බුක් කරලා තියෙන්නේ 1:15ට තියෙන්නේ අපි බලමු ඇතුළට ගියාට පස්සේ වීඩියෝ එකක් දාන්න මොකද මෙතන ඉඳන් වීඩියෝ කරායනකොට චුරු චුරු ගාලා ඉඳ තියෙනවා කට්ටිය අරකට එකන රෝල් වල දැක්කනේ දැක්කේ නේද අපි කොහොමාරි දැන් වැරදි ස්ටේෂන් එකට ගිහිල්ලා ඊට පස්සේ දැන් හරි ස්ටේෂන් එකට ඇවිල්ලා තියෙනවා කලින් ගිය නෝමල් යන එකට මම ප්‍රෝග්‍රෑම් එකට ගියේ උනාට ඒක නෙමෙයි ටිකට් එක තිබ්බේ මෝර් ස්ට්‍රීට් කියන්නේ මේ ස්ටේෂන් දෙකක් තියෙනවා මේක පරණ එක මේක ගොඩක් පරණ එකක් දුවගෙන ආපෙන් වීඩියෝ කරන්න බැරි නා පොඩ්ඩක් විනාඩි 10ක් විතර තිබ්බ දැන් කොහොමාරි ඒ කියන්නේ මේක ලන්ඩන් පැත්තට යන එක නෙමෙයි අනිත් පැත්තට යන එක කොහොමාරි විනාඩි එකයි කාලට තමයි තියෙන අපි දුවන් ඇවිල්ලා කොහොමද ෂේප් කරගත්තා විනාඩි 5කට විතර කලින් එන්න දැන් ට්‍රේන් එකේ වාඩි වෙලා ඉන්නවා ස්ටේෂන් 4ක් වගේ තියෙන ලොකු එකක් යන්නේ පැය භාගයක් වගේ යන්න පුළුවන් අපිට බහින්න බෑ එතන නම් පොඩි දුරක් පයින් යන තියෙනවා අපි ගියාට පස්සේ බලමු
කියන්නේ වේ අවුට් එක. හරි අපි දැන් බැස්සා ස්ටේෂන් එකෙන් හැටන් කෙන ස්ටේෂන් මේ තින ස්ටේෂන් එක ඉට පස්සේ මෙන්න පාරදිගේ පොට පයින් යන්න තින කොච්චක් රන්න තින කොච්චර දුරයන්න තිනවා දන්න විනාඩි කොච්චර අපපු තින විනාඩි තියක් look following the match. If you get a taxi, there is no taxi here. Yeah. So 30 minutes walk. 30 minutes walk. Yeah. හරිද පාර? අපා මෙයාලවත් දාන Uber එකක් දාන්නේ නැහැ. උඹ නිකන් යාපා කියන්න එපා බලමු ඌ තියෙනවා. පොඩි ගාන පෙන්න. මොකක්ද මේකට කියන්නේ? මේක නේද? පහයි පෙන්නන්න. පුළුවන් අතන නේද? හලෝ. වහින්න වගේ යන්නේ තින විනාඩි 70 වෙනින්දම උබර් දාන්න හදනවා මේ වයසක සීයා කෙනෙකු ආච්චි ඉන්න ඒ දෙන්නත් එක්ක අපි යන්න තමයි දැන් ප්ලෑන් එක. ඒ කට්ටියත් පයින් අහනවා ඉන්ටර්නෙට් හැලුව අරකළු මේකළු ඒ දෙන්නව දාන් යනවා. මේ ඉන්නේ ඒ දෙන්න. එතකොට අපි දැන් මෙතන ඉන්නේ උබර් කෙන කල් විනාඩි දෙකක් විතර වෙන්නනවා තාම. එනකොට වහිය බෑනේ. දැන් මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ ලස්සන පාරක් හැබැයි ඉතින් කැනල් එකක් ඉස්සරහින් ඒ වගේ දැන් ඉතින් ඔබට දාපු උබේ කියන්න වෙනවා අපි වයින්නෝනේ උබේ එක පෙන්නනවා මීටර් 900ක් නෑ මයිල්ස් 0.9ක් කියන්නේ දල වශයෙන් මීටර් 900ක් තමයි. You can go from front there and we three will go there. Alright. Yeah.